ඊරෑ නංගි කෙනෙක් මට මැසේජ් එකක් දාලා අහනවා. අනේ අක්කේ මගේ කුක්කු දෙක හරිම පොඩි. මේවා ලොකු කරගන්න විදිහක් නැද්ද කියලා. මම යාටත් කිව්වේ මේ ටිකමයි. කෙලින්ම කියන්නම්. ගාපු ගමන් බැලුම් බෝල වගේ පිම්බෙන මැජික් ක්‍රීම් ලෝකෙ කොහෙවත් නැහැ. එහෙම ඒවා තියෙනවා නම් මටත් එකක් හොයලා දෙන්න. හැබැයි ස්වභාවිකව පොඩි වෙනසක් කරගන්න පුළුවන් ක්‍රම 3ක් තියෙනවා. පළවෙනි එක තමයි කෑම. පියුරු හැදිලා තියෙන්නේ මේ දේ වලින්. ඉතින් ඔයා හරිම කෙට්ටු නම් ඔයාට ඒවා ලොක් කරගන්න බෑ. හොඳ මේ දේ තියෙන කෑම කන්න. කජු, රට කජු වගේ. ඇඟ පිරෙද්දි නිකම්ම සයිස් එකක් එනවා. දෙවෙනි එක තමයි ව්‍යායාම දෙන්නේ. පියුරු වලට යටින් තියෙනවා පෙක්ටෝරල් මසල්ස් කියලා මස් පිඩුවක්. අපි ඒක ටාගට් කරලා එක්සර්සයිස් කළොත් පියුරු ඉස්සරහට නෙරලා එනවා. ගෙදරදීම කරන්න පුළුවන් ලේසිම දේ තමයි පුෂ් අප් සහ වෝල් ප්‍රෙස් එක. දවසට විනාඩි 10ක් කරන්න මාසෙකින් විතර ලස්සන ෂේප් එකක් එයි. තුන්වෙනි එක තමයි මසාජ්. උළුහල් තෙල් හෝ ඔලිව් ඔයිල් ගහලා පියුරු රවුමට මසාජ් කරන්න. මේකෙන් ලේ ගමනාගමනය වැඩි වෙලා එතන හැම තද වෙනවා. ඒක ඔයාගේ කුක්කු ලොකු වෙන්න බලපානවා. හදිසියට පාටි එකට යද්දි ලොකුට පෙන්වන්න ඕන නම් හොඳ පුෂ් අප් බ්‍රා එකක් ගන්න. ඒකෙන් තමයි අර නිලියෝ පවා සයිස් එක ඩබල් කරලා පෙන්වන්නේ. ඒක මැජික් එකක් නෙවෙයි ස්පොන්ජ් කෑල්ලක්. ඔයාගේ පියුරු පොඩි වුණා කියලා දුක් වෙන්න එපා. ලොකු වුණත් පොඩි වුණත් වෙන්නේ එකම වැඩේනේ නේද? ඔයා හිතන්නේ වැදගත් සයිස් එකද නැත්නම් ෂේප් එකද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. කුක්කු පොඩි ඔයාගේ යාළුවා මේ වීඩියෝ එකට මෙන්ෂන් කරගෙනම යන්න.